ඔයාලගේ කොච්චි වගාවේ කොළ හැලෙනවද? අස්වැන්න අඩුයිද? එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නම් ෆ්ලෝරි ප්ලස් භාවිතා කරලා කොහොමද කොච්චි ගස්වල මල් වලින් පුරවගන්නේ කියලා. හරි අපි මේකට භාවිතා කරන්නේ ෆ්ලෝරි ප්ලස් මේකෙන් ශාකවල මල් හට ගැනීමට හොඳ උත්තේජනයක් ලබා දෙනවා. ඒ වගේම මල් හැලෙන එකත් අඩු කරන හෝමෝනික දේරයක් තමයි මේ ෆ්ලෝරි ප්ලස් කියලා කියන්නේ. අපි මේක භාවිතා කරාට පස්සේ අපේ කරල් ලොකු කරගන්න ඒ වගේම අස්වැන්න වැඩි කරගන්නත් අපිට පුළුවන් වෙනවා. හරි අපි බලමු කොහොමද මේ මිශ්‍රණය හදාගන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් ජල් ලීටර් එකකට ෆ්ලෝරි ප්ලස් මිලිලීටර් 4ක් 5ක් වගේ තමයි දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ මෝඩියෙන් එකමාරක් විතර වගේ ජල් ලීටර් එකකට මිශ්‍ර කරගන්න එක. ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ ජලයත් එක්ක මේ ෆ්ලෝරි ප්ලස් ද්‍රාවණය. සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය අපිට යොදා ගන්න පුළුවන් උදේ කාලේ හෝ හවස් කාලයේදී කොච්චි කොළවල උඩු පැත්තට හා යටි පැත්තට නිකන් මීදුම වගේ අපි ස්ප්‍රේ කරන්න ඕනි. සාමාන්‍යයෙන් සති දෙකකට විතර පාරක් ගත්තොත් අපේ පත්‍රවලට හොඳ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් කොච්චි වගාවේදී. ඒ වගේම මේකෙන් අපිට මල් හැලෙන එකත් අඩු කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ කොච්චි වගාව ගැන තොරතුරු දැනගන්න ඕන නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න කියනවා. ඒ වගේම අපේ TikTok නාලිකාවත් ෆලෝ කරන්න කියනවා. තව මේ වගේ කොච්චි වගාවට අවශ්‍ය වැඩිදුර විස්තර සඳහා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.